අපිට හිතවත් අය ගොඩාක් ඉන්නවා කියන්නේ, ආදරය කරන අය ගොඩාක් ඉන්නවා කියන්නේ, මට අයිති මෙච්චර සම්පත් තියෙනවා කියන්නේ, ඒවා වෙනස් වෙද්දී දුක විඳින්න කැමති වෙන්න ඕන. ඒකයි එදා විසාකා බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න තිත් කොණ්ඩේකින් ආවා. කොණ්ඩේ තෙමාගෙන. ඒ කාලේ කොණ්ඩේ තෙමාගෙන යන්නේ මේ මල ගෙදරක් උඩු. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා මොකද මේ කොණ්ඩේ තෙමාගෙන? ස්වාමීනි මගේ එකම ප්‍රියමනාප දියණිය මේ මාගේ මිනිබිරියක් හිටියා. මිනිබිරිය අද මැරුණා. අනේ ස්වාමීනි ඒ කෙල්ල ඉඳිද්දී මුළු ගේම පිරිලා හිනාවෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා ඔය වාගේ දරුවෝ කී දෙනෙකුට කැමතිද ඔයා? අනේ ඔය වාගේ හිනාවෙන් පිරිලා ඉන්න හුරතල් ඔය වාගේ දූලා මුළු සැවැත් නුවරම ඉන්න මිනිබිරියෝ ටික මගේ වෙනවා නම් මං ආසයි. විසාකා සැවැත් නුවර දවසට චූටි ගෑන් ළමයි කී දෙනෙක් මැරෙනවද? ස්වාමීනි දවසට එක්කෙනා දෙන්න 7-8 දෙනා වුණත් දවසට මැරෙනවා. මේ සැවැත් නුවර. ඇයි හේතුව සැවැත් නුවරම හිටිය කෝටි 7ක් ජනතාව. බුදුරජාණන් වහන්සේ වදාලා දවසට 7-8 දෙනෙක් පොඩි කෙල්ලෝ මැරෙනවා නම් විසාකට කවදාවත් කොණ්ඩේ වේලගෙන නම් එන්න වෙන්නේ නැහැ. ඇයි මැරෙන ගානේ කොණ්ඩේ තෙමාගෙන ඉන්න. එතකොටයි විසාකට තේරුනේ. විසාකා කිව්වා මට එක මිනිබිරියෙක්වත් එපා. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකා ප්‍රියමනාප වස්තු 100ක් තිබ්බොත් දුක් 100යි. ප්‍රියමනාප වස්තු 80ක් නම් දුක් 80යි. ප්‍රියමනාප වස්තු එකයි නම් තියෙන්නේ දුක් එකයි. චූටි ළමයි මැරෙද්දි ප්‍රියමනාප අය මැරෙද්දි අනිත් ජීවත් වෙලා ඉන්න අය යදිනවා ආයෙත් ඔයා එන්න අපි ළඟට එන්න කියලා. අර දරුවට කර්මයක් තියෙනවා සමහරට ආත්ම භාව 5000ක්වත් චූටි කාලේ මැරෙන කර්මයක් තියෙනවා. ඒකට ඒ ළමයාම පතනවා කියන්නේ ආයමත් අඩු වයසෙන් මැරෙන දරුවෝ ඇස් වලින් දකින්න ලැබෙනවා. දුක පතනවා. ඔය අකාලේ මැරෙන එක කර්ම විපාකano සිද්ධ වෙනවා. අකාලේ මරණය. සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 80කට වැඩිය වගේ ජීවත් වෙනවා නම් දීර්ඝායුෂ ඉඳලා මැරෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙහි අය ගොඩක් අකාලේ මැරෙන්නේ. අකාලේ මැරෙන මිනිස්සුන්ට කියනවා ආයෙත් ඔයා එන්න. ආයෙත් අපි අතර ඉපදෙන්න කියනවා. මෙච්චර ආයෙත් අපි අතර ඉපදෙන්න කියනවා. මේ කරන්ට් නැහැ. මෙහි තෙල් නැහැ. කන්ද නැහැ. ලයිට් නැහැ. මල ගෙදරදී කියනවා ආයෙත් එන්න. ඇත්තටම මේ බණපද කියන එක පොඩ්ඩක් හරි තේරෙනවා නම් එයා මල ගෙදරදී ඇඬුවත් අඬන්නේ මේ දුක් විඳින සංසාරයෙන් ඔයා නිදහස් වෙන්න. මල ගෙවල් වල ඉස්සෙල්ල කවි කිව්වා. කවිකොළ දැන් ඒක නැහැ. ඉස්සර කවිකොළ කියනවනේ. ඒ කවිකොළ වල කියනවා ඔයා නිවන් දකින්න කලින් ආයෙත් අපි අතර ඉපදෙන්න. මේ විඳලා මේ ගහකින් වැටලා මැරුණේ. චිනෝ ආයෙ ගස් බඩ ගන්න වරේ. අර ඒ වෙලාවට දෙයක් මිසක්කා අර කල්පනාව නැහැ. ඒ වෙලාවට මිසක්කා කල්පනාව නැහැ. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? මේ ලෝකෙ මිනිසුන්ට ප්‍රඥාව ඊට පස්සේ මෝරන්නේ. නොනැති කෙනා කල්පනා කරන්න ඕන මම මේ විඳවන්නේ මේක නිසා කියලා. ඉතින් ඒ නිසා පින්වතුනි අද මේ කියපු ධර්ම දේශනාව දහම් කරුණ මතක තියාගන්න. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදින්නේ කුමක් නිසාද? කුමක් නිසාද උපදින්නේ? ප්‍රියමනාප දේවල් නිසා. ප්‍රියමනාප දේවල් නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදින්නේ.
ඉතින් මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ආදීනව කල්පනා කරන්න ඕන. මොකද ඕනම දෙයක් අපිට ප්‍රියමනාප වෙන්නේ ඒකේ ආස්වාදේ කල්පනා කරනකොට. ආස්වාදේ කියන්නේ ඒකේ හොඳ පැත්ත කල්පනා කරනකොට. හොඳ පැත්ත ඒකේ ආස්වාදේ කල්පනා කරන්න අපි ඒකට බැඳෙනවා. ආදීනව කල්පනා කරන්න අපි ඒකට නොඇලී යනවා. මේ ඇඟට වුණත් අපිට තියෙන තුරුස්නාව, මේ ඇඟේ යථාර්ථය දැන් බලන්න අපේ ඇඟේ දාඩිය දානවා. නව දොරකින් අසූචි වැగిරෙනවා. වැසිකිලි කරන එක කොච්චර ගඳයිද පිළිකුල්ද? මුත්‍රා කොච්චර ගඳයිද පිළිකුල්ද? දාඩිය දාලා ඇඟ තියෙනකොට ඇඟේ ගඳ, කොණ්ඩේ හොදන්න නැතුව තියෙනකොට කොණ්ඩේ තියෙන ගඳ, ඇඳුම් හොදන්න නැතිකොට තියෙන ගඳ, මේ සෙන්ට් පවුඩර් සබන් මේ ඔක්කොම බිහිවුනේ අපේ ඇඟේ තියෙන ගන්ධස්සාරය නැති කරන්න නේද? කඩවල වල තියෙන සුවඳ විලවුන් මේ ඇඟේ ගන්ධස්සාර නැති කරන්න නේද තියෙන්නේ? මෙහෙම ඇඟක් නේද අපිට තියෙන්නේ? කොතනක් හරි තුවාල වුණොත් එතන සැරව හැදෙනවා. මේක නිකන් අර සැරව ගෙඩියක් හැමකින් වහලා වගේ. මේ වාගේ ඇඟවල් වලට අපි ආස කරනවානේ. අපේ හිත පිළිගන්නේ නැහනේ මේක පිළිකුල් කියලා. ඒ නිසා ආයෙමත් තමන්ගේ ඇඟටත් ආසයි, අනුත්ගේ ඇඟටත් ආසයි. කයේ යථාර්ථය දකින්න තාකල් මේ කයෙන් නම් නිදහස් වෙන්නේ නැහැ. ප්‍රියමනාප දේවල් වලින් නම් නිදහස් වෙන්නේ නැහැ. ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියන දේ නිතර හිතුවොත් එයා තවත් දෙයකට ප්‍රිය වෙන්න, මනාප වෙන්න දහස්වතාවක් හිතනවා. මම මේකෙන් ගින්දරකට වැටෙයිද? මං ආයෙත් අවුලකට වැටෙයිද? ආයෙත් මට පැය ගණන් දවස් ගණන් අඬ ඉන්න සිද්ධ වෙයිද? ආයෙත් මම මේ දෙයට බැඳී ගියොත් කියලා මේක හිතන්න මොලයක් එපෑ. නුවණක් එපෑ. එහෙම නැතුව බොළඳ ලෝකී සින්දු කියමින්, නාට්‍ය නාටකම් චිත්‍රපටි බලමින් වාසය කළොත් හිත බොළඳ වෙලාම යනවා. වේදනාවේ උනත් යථාර්ථය බලන්න ඕන. හැමදාම සතුටින් ඉන්නවා කියලා නෑ. හැමදාම දුකින් ඉන්නවා කියලාත් නෑ. මේ සැප දුක නිති පෙරලෙනවා. ඉතින් ඒ නිසා අපි සතුටින් හිටිය කල්පනා කරන්න ඕන මේවා වෙනස් වෙලා යනවා. දුකින් හිටියත් කල්පනා කරන්න ඕන මේවා වෙනස් වෙනවා කියලා. වේදනාවේ අනිත්‍යතාවය නුවණින් විමසා ඉන්නකොට තමයි වේදනාවට නොඇලෙන්නේ. මේ විදිහටම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය, මේව වෙනස් වෙන හැටි, අපට ආйти නැති බව, අවසානයේ මේ ඔක්කොම මහ පොළොවට දාලා පොළොවට පස් ගොඩක් එකතු කරලා යනවා. පස් ගොඩක් එකතු කරලා යනවා. මේ යථාර්ථයේ විමසුවොත් තමයි මේකෙන් නම් නිදහස් වෙන්නේ. ඒ නිසා පින්වතුනි, පුළුවන් නම් පතන්න කරන හැම පිනකින්ම ජීවිතයේ යථාර්ථය අවබෝධ වේවා කියලා. සංසාර දුකෙන් නිදහස් වෙන්න ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනා තියාගන්න. ඒ නිසා ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියන බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය මේක සුළු දෙයක් නෙවෙයි. ඔබට තේරුණා නම් මේක ප්‍රියමනාප දේවල් නිසායි දුක උපදින්නේ කියලා, ඕකේද අර බුදුරජාන් වහන්සේ ඉස්සරහා හිටපු බමුණට තේරුන්නේ නැහැ. අනේ එදා අපි එතන හිටියනම් අපි ධර්මය අවබෝධ කරනවා නේ. ඕක ගිහිල්ලා අර මේ දහන් ඇද හිටපු සූදුකාරයන්ට කියනකොට ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියලා ඔයාලට අද තේරිච්ච එක එදා මේ මිනිසුන්ට තේරුන්නේ නැහැ. එදා එක්කෙනෙක්වත් නිවැරදි කරන්න හිටියේ නැහැ. ඒ කොසල් මහරජුරවන්ටත් තේරුන්නේ නැහැ. ඒ රාජ්‍යයේ කොච්චර ආందోලනාත්මක ප්‍රකාශයක් වුණාද ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියන එක. පැහැදිලිද? ඉතින් ඒ නිසා පින්වතුනි,
ඔබට මේ මොහොතක් හරි වැටුණා නම්, තප්පරයක් හරි මේක වැටුණා නම්, ඒක ඔබට පුදුම පිනක්. ඒක ඔබට පුදුම කුසලයක්. යම් දවසක ඔබට බුදු කෙනෙක්, රහතන් වහන්සේ නමක් ප්‍රියමනාප දේවල් නිසා දුක උපදිනවා කියලා කිව්වොත් ඔබ ගස්සගෙන යන්නේ නැහැ. ඔබ තුනුරුවන්ට අගෞරව කරන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසර ඕගෙන් අපිව නිදහස් කරන්න කියලා ඔබ සරණ යනවා එදාට. ඒ නිසා පින්වතුනි, අපිටත් මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ගෝරතර සංසාරයෙන් විඳවා යන සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා.